hello guys කොහොමද ඔයාලට අද වීඩියෝෙන් කතා කරන්න යන්නේ එයා ඔයා contact එක save කරලාද නැද්ද කියලා හරියටම බලාගන්නේ කොහොමද කියලා. හරි දැන් මේ ෆෝන් එක මගේ මේ ෆෝන් එක එයාගේ කියලා හිතන්න. දැන් ඔයාලට පේනවා මෙයා මාව save කරලා නැහැ. ඉතින් මේක check කරගන්න පුළුවන් ක්‍රම කිහිපයක් තියෙනවා. පළවෙනි දේ status. එයා දාන status වලට පේන්නේ නැත්නම් එයා ඔයාව save කරලා නැති වෙන්න පුළුවන්. ගොඩක් දුරට status දාන්න නැති කෙනෙක් නම් කොහොමත් ඒක බලා ගන්න විදියක් නැහැ. ඊට පස්සේ බලන්න පුළුවන් මෙයාගේ DP එක පේනවාද කියලා. ඉතින් DP එකක් පෙන්වන්න නැත්නම් මෙයා ඔයාව සේව් කරලා නැහැ කියලා හිතන්න පුළුවන්. ඒ වගේම ගොඩක් දුරට මෙයා DP එකක් දාලා නැති වෙන්නවත් පුළුවන්. එහෙම නැත්නම් මෙයාගේ DP එක පෙන්නුවත් මෙයා පෙන්වන්න දාලා තියෙන හැමෝටම මේ කියන්නේ contact save කරමු නැති save කරපු හැමෝටම පෙන්වනවා මේ DP එක දාලා තියෙන්නේ. ඒකට බලා ගන්න බෑ හරියට මෙයා ඔයාව save කරලාද කියලා. ඒ වගේම තමයි about එක save කරපු අයටයි save නොකරපු අයටයි හැමෝටම පේනවා නම් මේ about එක ඉගෙන තුවට බලා ගන්න වෙන්නේ නැහැ. ඊට පස්සේ බලන්න පුළුවන් ක්‍රමයක් තමයි මෙයාගේ last scene එක. දැන් මම මේ ෆෝන් එකෙන් close කරලා offline යනවා. හරි දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙයාගේ last scene එකක් පෙන්වන්නේ නැහැ. ගොඩක් වෙලාවට මෙයා last scene off කරලා තියෙන කෙනෙක් නම් ඔයාලට මෙතනදී බලා ගන්න වෙන්නේ නැහැ මෙයා ඔයාව save කරලාද නැද්ද කියලා. ඔයාලට මේ කියපු වගේ එකක්වත් හරියට නැත්නම් ඔයාලට check කරගන්න එක ක්‍රමයක් තියෙනවා. මේක තමයි සාර්ථකම ක්‍රමය. මම මේ contact එකෙන් back වෙනවා. ඔයා මුලින්ම කරන්න ඕනේ මේ dot 2 ට touch කරගන්න එක. ඊට පස්සේ බලා ගන්න පුළුවන් දෙවෙනියට තියෙනවා new broadcast කියලා එක. ඉතින් ඔයා ඒකට touch කරගන්න. ඉතින් මෙතනදී ඔයාව save කරලා නැති contact එක select කරගන්න. දැන් මම ලක්ෂාන් tech show කියන එක select කරගන්නවා. හරි. ඊට පස්සේ මම තව contact එකක් select කරගන්නවා. අනිවාර්යෙන් ඔයා contact දෙකක් select කරගන්න ඕනේ මේ වැඩේට. නැත්නම් broadcast message යවන්න බෑ. ඉතින් මේ broadcast වලින් එන්නේ ඔයා select කරගන්න contact වලට එකපාර එක message එක යවන්න පුළුවන් වෙන එක. දැන් මම මෙතනදී හයි ලකුණ ඔබලා මේක create කරගන්නවා. ඔයාලා දැන් බලා ගන්න පුළුවන් මෙතනදී two recipient කියලා දෙන්නෙක්ව add වෙලා තියෙනවා. දැන් මම මේක touch කරගන්නවා. දැන් ඔයාලා බලා ගන්න පුළුවන් contact දෙකක් තියෙනවා. දැන් මම මෙතනදී he කියලා message එකක් යවනවා. හරි. message එක යවුවා. මේ message එකක් ආවේ නැහැ. ඔයාලට පේන්නේ නැති මෙයා මාව save කරලා නැහැ. මාව save කරමු නැති නම් එකට කිසි message එකක් මගෙන් ආවේ නැහැ. ඔයාට පුළුවන් එයා reply කළා කියලා හිතන message එකක් දාලා බලන්න. ඉතින් කොච්චර දැම්මත් කරන්න ඔයාව save කරලා නැත්නම් යාට මේ message එක යන්නේ නැහැ. හරි මම මේ phone එකේ contact එක save කළාට පස්සේ message එකක් කියලා පෙන්නන්න. හරි දැන් මම මේ නම්බරේ save කරලා තියෙන්නේ. දැන් මම ආයෙත් message එකක් දාලා පෙන්නන්න. දැන් බලන්න මේ message එක යාට ගියා. එයා ඔයාව save කරලා තිබුණ නැති වෙලාවේ මේ message එක යාට send උන්නේ නැහැ. ඉතින් මේ broadcast වලින් වල හරියටම බලන්න පුළුවන් එයා ඔයාව save කරලාද නැද්ද කියලා. එයා ඔයාව save කරලා නැත්නම් එයාට මේ message එක send වෙන්නේ නැහැ. ඒකින්ද එයා reply කරන විදිහ message එකක් කියලා බලන්න. ඉතින් එයාට මේ message යන්නේ නැත්නම් ඔයාට කොහොමද reply කරන්න විදියක් නැහැ. ඉතින් එයා ඔයාව save කරලා තිනා අනිවාර්යෙන් ඔයාට reply එකක් එන්න පුළුවන්. ඉතින් මම මේ broadcast එක delete කරගන්න කොහොමද කියලා පෙන්නන්න. ඔයාට OD CPN කෙනෙකුට touch කරගන්න. ඊට පස්සේ පල්ලෙහාට ගියට පස්සේ බලා ගන්න පුළුවන් delete broadcast list කියලා තියෙනවා. ඉතින් ඔයා මේ විදිහට delete කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි එයා ඔයාව save කරලාද නැද්ද කියලා හරියටම බලාගන්නේ. වීඩියෝ එක හොඳයි කියලා හිතනවා අනිවාර්යෙන් like කරන්න. ඒ වගේම මොකක් හරි වීඩියෝ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් comment කරන් යන්න. නොදන්න යාළුවෝ අනිවාර්යෙන් වීඩියෝ share කරන්න. channel එක අලුත් කෙනා අනිවාර්යෙන් subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. දැන් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම සුබ දවසක්.